හායි ළමයි. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් උදේම අද මට vlog එකක් කරන්න ඕනි කියලා හිතුනේ. සාමපාගමන අපේ පැත්තෙන් යනවා. ඒ කියන්නේ මේ දවස්වල යන ට්‍රින්කෝ පැත්තේනේ. ඉතින් අපි ඉන්නේ ට්‍රින්කෝ වල නිසා. ඉතින් අද තමයි අපි ඉන්න දිහාවින් යන්නේ. ඉතින් මට හිතුණා මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ මේකට යන්න. මොකද අපි ඉන්නේ ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුලේ නිසා අපි සාමපාගමන බලන්න නම් ප්‍රධාන පාරට යන්න ඕනේ. ඉතින් දැන් නම් තව ටිකක් එහැයින් තමයි එන්නේ. ඉතින් ඒක හින්දා මම උදේම වැඩ ටික ඉවර කරලා නාගත්තා. නාලා මුකුත් ඇඳගෙන මේ දැන් ලෑස්ති වෙන්නේ සාමපාගමන බලන්න යන්න. ඉතින් සාමපාගමන මම දන්න විදිහ නම් අපිට මොන හරි දෙයක් ඒ හාමුදුරුවන්ට දෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ හැටියට මගේ අතේ මහ ලොකු ගානකුත් නැහැ. පොඩි ගානක් තියෙන්නේ. ඉතින් මං හිතුවා මං ගාව තියෙන ගානෙන් මට මොන හරි දෙයක් දෙන්න පුළුවන් නම් ඒ දේ දෙන්න ඕනි කියලා. ඉතින් මං ගාව තියෙන්නේ පොඩි මුදලක්, මහ ලොකු මුදලක් නෙවෙයි. ඇත්තටම කිව්වොත් චූටි ගානක් තමයි මං ගාව දැන් තියෙන්නේ. ඉතින් මං හිතන විදිහට ඒ කට්ටියට ගොඩක් වටිනවා ඇති කියලා හිතෙනවා මේ පිනක් නේ. අපි එහෙම දෙයක් හරි දෙන එක. ඉතින් මට හිතුණා මං ගාව තියෙන පොඩි ගානක් වුණත් ඒ ගානින් මට මොන හරි දෙයක් ගන්න පුළුවන් නම් ඒ දේ අරගෙන යාලට දෙනවා කියලා. ඉතින් බලමු. මං දැන් ඔළුව පීරගෙන ටක් ගාලා කඩේට යනවා. මං ගාව තියෙන ගානට මට ගන්න පුළුවන් පොඩි දෙයක් වුණත් මං අර ගන්නවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න බලමු මම මොනවද දෙන්නේ. එතකොට සාමපාගමන ඔයාලටත් බලන්න. එතකොට මං එකතු කරගන්න පින් වලින් කොටසක් ඔයාලටත් අනුමෝදන් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මම කඩේට ගිහිල්ලා ගත්තා. මේ ඇත්තටම කිව්ව මං ගියේ වතුර බෝතලයක් ගන්නම් කියලා හිතාගෙන. හැබැයි කඩවල් දෙක තුනකම බැලුවා. මේ පැත්තේ කඩවල වතුර බෝතල් නැහැ. ඉතින් ඒක හින්දා මම වෙන්දයක් තමයි ගත්තේ. වෙන්දයක්ෙන් මං ගත්තේ බිස්කට් එකක්. මොකද මං ගාව තිබ්බ සල්ලි වලට වෙන ඊට වැඩි ලොකු දෙයක් ගන්න බෑ. ඉතින් ඒක නිසා වතුර බෝතලයක් ගන්නම් කියලා හිතාන ගියාට වතුර බෝතලයක් ගන්න විදිහකුත් නැහැ. මොකද වතුර බෝතල් නැති හින්දා. ඒක හින්දා මම ගත්තේ බිස්කට් එකක්. ගොඩක් කට්ටිය එනවා කියලා තමයි කිව්වේ. ඉතින් මේ හැමෝටම මොනවා හරි පොඩිම දෙයක් හරි දෙන්න තිබ්බනම් ඇත්තට මේක ලොකු පිනක්. හැබැයි මේ වෙලාවේ හැටියට මගේ අතේ එච්චර ලොකු ගාණක් නැහැ. ඉතින් ඒක හින්දා මං හිතුවා එක්කෙනෙක්ට හරි දෙයක් දෙනවා නම් ඒක පිනමනේ. එක්කෙනෙක්ට දුන්නා 10කට දුන්නා පිනමයි. ඉතින් මට පුළුවන් විදියට මට ගන්න පුළුවන් උනේ බිස්කට් එකක්. ඉතින් මං ඒක තමයි දෙන්න හිතාගෙන ඉන්නේ. බලමු. දැන් ටක් ගාලා කොණ්ඩේ පීරගෙන මේ බලන්න මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට ගත්ත දේත් අරගෙන අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. වෙනදා වගේම අදත් යන්නේ මල්ලිලා දෙන්නයි මමයි. ඉතින් අපි ගිහිල්ලා එන හාමුදුරුවන්ගේ පාද දෝවණය කරන්න වතුරෙකුත් මේ පුරවගත්ත බාස්කට් එකකට. ඉතින් දැන් මේ බලාන ඉන්නේ උන්වහන්සේලා වඩිනකන්. ඉතින් අපිට පුළුවන් වුණා ළඟ ගෙදරකින් අඹ ගෙඩි දෙක තුනකුත් කඩා ගන්න. ඉතින් ඒවත් අපි දුන්නා. ඇත්තටම මේක යන වෙලාවේ මං හිතින් හිතපු එකම දේ මට ආයේ කවදාවත් මේ වගේ දේවල් වෙනකොට මගේ අතේ සල්ලි නැති වෙන්න එපා කියන එක. මොකද උන්වහන්සේලා හැමෝටම පොඩි දෙයක් හරි දෙන්න පුළුවන් වුණා නම් කියන එක තමයි මගේ හිතේ තිබ්බ එකම දේ. ඉතින් මමත් උන්වහන්සේලාගේ පාද දෝවණය කරා. ඉතින් කට්ටිය කිව්වා පව් සිද්ධ වෙනවා එහෙම කියලා. හැබැයි මං හිතන්නේ ඒක පවක් කියලා. ඒක පවක් වෙන්නත් ඇති. ඒ වුණාට ඒක අපි කරේ පිරිසිදු චේතනාවෙන් ඉඳලා මං හිතන්නේ මං කරේ පවක් කියලා. ඉතින් අපි පාද දෝවණය කරද්දී අපිට කලින් සාමපාගමන බලපු නැන්දලා එහෙමත් අපි පාද දෝවණය කරනවා දැකලා එතෙන් ඇවිල්ලා මේ ඉතින් එයාලත් අපිත් එක්ක එකතු වෙලා පාද දෝවණය කරා. මෛත්‍රිය පතායෙන් ලෝකයාගේ නිවෙනස
සිත්පතාවෙන් ලෝකානුකම්පාව පතාහින් බොහෝ ජනයාගේ හිතසුව පිණිස සම්බුදු බව ලබාවගෙනා විට දෙහිමේ ඒ සිරිපතුල වඳිනා වැලි පොළොවේහිදී වැලි කැටයකට පෙන තිබුණත් පෙර කලදී මේ කරගත්තා වූ කුසල ධර්මය මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම අනුමෝදන් වේවා.